ඇබ්බැහිවීම. එහෙම නැත්නම් නරක පුරුදු. ඔබත් මේවට ගොදුරුණු කෙනෙක්ද? ඒවයින් අත් මිදෙන්න කැමති. ඒත් අත් මිදෙන්න අමාරුයිද? ඔබේ ජීවිතයට බලපාන නරක පුරුදු. ශරීරයට අහිතකර ආහාර රටා. ඒ වගේම ඔබ කාටත් නොකියන ඔබම පමණක් දන්නා වෙනත් ඇබ්බැහිවීම. මේ ඕනම දෙයක ඔබ ගොදුරක් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. කොච්චර උත්සාහ කරත් ආය ආය හිත යන්නේ ඒ පුරුද්දටමද? අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඇබ්බැහිවීම වලින් දුර වෙන්න ලෝකේ භාවිතා කරන සාර්ථක ක්‍රමවේදයක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ මනස අපේ පාලනයෙන් තොර එකක් කියන එක. මේ මනස හැසිරෙන රටාව අඳුනගත්තොත් ඒකට අනුව විවිධ වෙනස්කම් සිදු කරලා අපිට මේ පුරුදු වෙනස් කරගන්න පුළුවන්. මොකද අපි මේ පුරුදු වෙන හැම දෙයකටම මනස මුල් වෙනවා. මනසින් තමයි සියල්ල පාලනය වෙන්නේ. මේ නිසා මනස හැසිරෙන විදිය හඳුනා ගැනීම වැදගත්. සරල උදාහරණයක් ගමු. වේගෙන් ගමන් කරන වාහනයක් තියෙනවා කියලා හිතමු. අපි එකපාර බලෙන් බාහිර බලයක් යොදලා ඒක නවත්තන්න හැදුවොත් මොකද වෙන්නේ? අනතුරක් නේද? ඒත් අපි වාහනේ වේගය ගැන අවබෝධයක් ඇතිව ක්‍රමානුකූලව බ්‍රේක් පාගලා වාහනේ නවත්තන්න උත්සාහ කරනවා කියලා හිතමු. එතකොට වාහනේ හැසිරීම ගැන මනා අවබෝධයකිනුයි අපි ඒ බ්‍රේක් එක පාගන්නේ. අපිට සාර්ථක වාහනේ නවත්ත ගන්න පුළුවන් නේද? අපිට හිතෙන විදිහට ලොකු වෙනස්කම් කරන්න ගියොත් මනස විසින්ම ඒක ප්‍රතික්ෂේප කරනවා. මනස ඒකට කැමති නැහැ. නමුත් අපි කරන වෙනස්කම් උපක්‍රමශීලීව මනසේ හැසිරීම අවබෝධ කරගෙන කළොත් මේ ඕනිම අභියෝගයක් ජය ගන්න අපට පුළුවන්. මේ අභියෝග ජය ගන්න ලෝකේ භාවිත කරන සාර්ථක ක්‍රමයක් තමයි මේ R3 method එක කියන්නේ. මේකේ පළවෙනි R අකුරෙන් කියන්නේ replace. ඒ කියන්නේ Taman පුරුදු වෙලා ඉන්න නරක පුරුද්දක් වෙනුවට වෙනත් ආදේශකයක් පුරුදු කිරීමයි. එතනදී උපක්‍රමශීලීව අපට හැකි වෙනවා මනස නරක පුරුද්දෙන් ගලව ගන්න. අපි හිතමු කෙනෙක් ආහාරගත විගස දුම්පානය කරනවා කියලා. දවස් ගාණක් මේ කෙනා මේ ක්‍රියාව සිදු කළා නම් ඊළඟ දවසේ ආහාරගත් පසුව මනසින් පණිවිඩයක් දෙනවා දැන් දුම්පානයට කාලය හරි කියලා. මේ විදිහට ඒ ක්‍රියාව පුරුද්දක් බවට පත් කරනවා. පුරුද්ද ඇබ්බැහිවීමක් වුණොත් ඒක බරපතලයි. පුරුද්දක් කියලා කියන්නේ මෙහෙම දෙයක්. යම් කිසි චර්යා රටාවක් නිතර සිදු කරමින් දෛනිකව එය අඛණ්ඩව සිදු කළොත් ඒ අදාළ කාර්යය සිදු කරන්න අවශ්‍ය කාලයේදී මනස විසින් ඒක බලාපොරොත්තු වෙනවා. එවිට අපි නැවතත් ඒ දේ ලබා දෙනවා. අපි හිතමු කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා උදේට නැගිට ගමන් තමන්ගේ ජංගම දුරකථන දිහා බලන්න. ඒ වෙනුවට එයාට වෙනත් පුරුද්දක් ආදේශ කරන්න පුළුවන් මේ විදිහට. තමන්ගේ ජංගම දුරකථනය වෙනුවට පොතක් තමන්ගේ ළඟ තියාගෙන නිදා ගන්න පුළුවන්. උදේට නැගිට ගමන් කියවන්න වෙන්නේ ඒ පොත. වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා නම් ඒ වෙනුවට යාළුවන් සමග සෙල්ලම් කරන්න යොදා ගන්නත් පුළුවන්. මේ විදිහට ඔබේ ඇබ්බැහිවීම වෙනුවට හානියක් නොවන දෙයක් පුරුදු කරන්න පුළුවන්. මේක තමයි රීප්ලේස් කියන්නේ. ඔබ දුම්පානයට හුරු වෙලා ඉන්නවනම් ඒ වෙනුවට බබල් ගම් වැනි දෙයක් හෝ නැතිනම් වෙනත් ක්ෂණික ආහාරයක් ගන්න පුළුවන්. සීනි අධික ආහාරවලට නිතර ඇබ්බැහි වෙලා නම් ඒ දේවල් ඔබෙන් ඈත් කරලා ඔබ ප්‍රිය කරන වෙනත් ශරීරයට ගුණදායි ආහාරයක් කෑමට ගන්න පුළුවන්. රීප්ලේස් කරට මදි. ඊළඟ පියවරත් අනුගමනය කරන්න ඕනි. ඒ තමයි රිපීට්. රිපීට් කියන්නේ ඒ ආදේශකය නැවත නැවත සිදු කිරීමයි. Taman ආදේශ කළ අලුත් පුරුද්ද දවසක් දෙකක් කරලා අතහැරියොත් නැවත පරණ පුරුද්ද ඔබ ළඟට එන්න පුළුවන්. එහෙම වුණොත් උත්සාහය අපත යනවා. අලුත් හොඳ පුරුද්ද නැවත නැවත කරන්න වග බලා ගන්න ඕනි. දිනපතා නරක පුරුද්ද වෙනුවට හොඳ පුරුද්ද ආදේශ කොට නැවත නැවත කිරීම නිසා නරක පුරුද්ද ක්‍රමයෙන් අපට අමතක වෙලා යනවා. මේක ලොකු අභියෝගයක්. නමුත් හොඳට හිතට ගත්තොත් කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒ නිසා නැවත නැවත හොඳ පුරුද්දම කරන්න. රිවෝඩ් කියන්නේ තුන්වෙනි පියවර. Taman අලුත් හොඳ පුරුද්ද ජීවිතයට ගලපා ගැනීමෙන් යම් සාර්ථකත්වයක් ලැබුවද ඒ සාර්ථකත්වය Taman අගයන්න ඕනේ. ඒ පිළිබඳව කල්පනා කරන්න ඕනේ. දිනෙන් දින Taman ලබන දියුණුව අත්දකින්න ඕනේ. එහෙම නොකළොත් වෙන්නේ අලුතින් පුරුදු කළ හොඳ පුරුද්ද ගැන හිතේ තියෙන විශ්වාසය නැතිවීමයි. තවදුරටත් පුරුදු කරන්න වීරයක් ඇති වෙන්නේ නැහැ. උනන්දුව අඩු වුණොත් නැවත පරණ පුරුද්ද Taman ළඟට එන්න පුළුවන්. හිතේ ස්වභාවය තමයි සතුට හොයන එක. Tamanගේ සාර්ථකත්වය දැකලා සතුට වෙන්න පරිසරය හැදුවේ නැත්නම් නරක පුරුදු ඔස්සේ සතුට හොයන්න හිත පෙළඹෙනවා. ඒකයි අපි කලින් කිව්වේ හිතේ ස්වභාවය අඳුනගෙන සිතුවිලි හැසිරෙන රටාව අඳුනගෙන උපක්‍රමශීලීව මේ අභියෝගය ජය ගන්න තියෙන්නේ කියලා.
ඉතින් අපි හිතනවා මේ R3 මෙතඩ් එක ගැන අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා. නරක පුරුදු, නරක ඇබ්බැහිවීම් ඔබ තුල තියාගන්න එපා. ඔබේ ජීවිතේ විනාශ වෙන්න දෙන්න එපා. ශාරීරිය දුර්වල වෙන්න දෙන්න එපා. මේ උපක්‍රම භාවිතා කරලා ඒ අභියෝගය ජය ගන්න.